අදත් අපි ලස්සනම මූවී එකක් අරන් තමයි ඔයාලව හම්බ වෙන්න ආවේ. මේ මූවී එක ටිකක් වෙනස් මූවී එකක්. අලංගු තමයි මේ මූවී එකේ නම. බල්ලෙක් හින්දා පිරිමි ළමයි 3 දිනකට වුණ සිද්ධියක් ඇසුරෙන් තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් අපි ඉක්මනටම යමු කතාව පැත්තට. කතාව පටන් ගන්නකොටම පෙන්වන්නේ කදමලු බැඳගත්තු පිරිමි ළමයි වගේක් කැලෑ පාරක් ඇතුලෙන් යනවා. එයාලා මේ යන්නේ එයාලගේ ගමට. කඳුකරේ තමයි එයාලගේ ගම තියෙන්නේ. ඒ අය කන්දේට නගින්න තියෙන පාර ගාවට එනකොට එතන පොලිස් ජිප් එකක් නතර කරලා තියෙනවා. කන්දේ දේවාලේ තියෙන පූජාවට ඕන කරන බඩු ටික තමයි මේ අය අරන් යන්නේ. එතන ඉන්න නිලධාරියෙක් අහනවා උඹලා පූජාවට ඕන දේවල් ඇරෙන්න වෙන මොකුත් අරන් යන්නේ නෑ නේද කියලා. ඕන් කියනවා දෙවියන්ට ඕන කරන පූජා බඩු ටික මිසක් අපි වෙන දෙයක් අරන් යන්නේ නෑ කියලා. ඒත් පොලිස් නිලධාරියා ඔවුන්ගේ බඩු මලු චෙක් කරනවා. එතන ඉන්නවා අලුත් පත්වීමකින් ආපු නිලධාරියෙක්. ඒ නිලධාරියා අහනවා උඹලා මොන පූජාවක්ද පවත්වන්නේ කියලා. එතන ඉන්න මේ ධර්ම කියන තරුණයා කියනවා අපේ දේවාලේ මේ කැලේ ඇතුලේ තියෙන්නේ කියලා. ඒ නිලධාරියා මෙයාලගේ බෑග් වල තියෙන අරක්කු බෝතල් ටික දැකලා අහනවා මොකටද මේ අරක්කු කියලා. ධර්ම කියනවා දෙවියන්ට පූජා කරන්න කියලා. ඒත් මේ නිලධාරියා එක පිළිගන්නේ නැතුව ඔවුන්ට යන්න නොදී ඉන්නකොට ධර්මගේ මාමා එතනට එනවා. "ඔව් විස්තර ඔක්කොම පැහැදිලි කරනවා. ඊට පස්සේ කට්ටියට යන්න අවසර ලැබෙනවා." පොලිස් නිලධාරීන්ටත් හිතෙනවා ඔවුන් එක කඳුකරේට යන්න. ටික දුරක් ගිය අයගෙන් නිලධාරීන් අහනවා අපිත් ඔයාලත් එක්ක එන්නද කියලා. ධර්මලට ඒක අහලා ගොඩක් සතුටු හිතෙනවා. කඳුකර මාර්ගෙන් එයාලා ගමට යනවා. හරිම ලස්සන පරිසරයක් තමයි තියෙන්නේ. පොලිස් නිලධාරීනුත් ඔවුන් එක්ක යනවා. එයාලා පූජාව පවත්වන්න ගන්නවා. ඒ අය සතුටින් නටනවා. ගම පොලිස් නිලධාරීන්ට හොඳට සලකනවා. ඒ විදියට පූජාවේ වැඩ කටයුතු හොඳින් කෙරෙනවා. ඊට පස්සේ පෙන්වන්නේ පොඩි ගෑනු ළමෙක් ලේනෙක් දිහා බලන් චිත්‍රයක් අඳිනවා. ඇගේ තාත්තත් ඒ දිහා බලන් ඉන්නවා. වටපිට සද්ද ඇහෙන නිසා ඇය ටිකක් කලබල වෙනවා. ඇය ඒක තාත්තට කියනවා. තාත්තා ගෙදර වැඩ කරන පිලිප් කියන තරුණයාට කියනවා අවට සද්ද සේරම නතර කරන්න කියලා. ඔහු ඒ කියපු විදිහටම කරනවා. ළමයා ආයෙත් චිත්‍ර අඳින්න පටන් ගන්නකොට ඈතින් ටිකට් විකුණන පීකර් සද්දයක් ඇහෙනවා. පිලිප් එතනට කෝල් කරලා ඒ සද්දෙත් නවත්තනවා. ඒ ළමයා ආයෙත් චිත්‍රය අඳිනවා. මේ ළමයාගේ තාත්තා අගස්ටින්. ඔහු පොඩි කාලේ අනාථයෙක් විදිහට මේ ගමට ඇවිත් තියෙන්නේ. ඔහු මහන්සියෙන් හම්බ කරගෙන නගර සභාවේ ප්‍රධානියා වෙනවා. එයාගේ එකම විශ්වාසවන්තයා වුණේ පිලිප් කියන මේ තරුණයා. ඔහු විවාහ වුණා මලර් කියන තරුණිය එක්ක. ඔවුන්ගේ එකම ප්‍රාර්ථනාව වුණේ උරුමකාරයෙක් බිහි කරන එක. කාලයකට පස්සේ ඔවුන්ට දියණියක් ඉපදෙනවා. ඔහුගේ පණ වුණේ ඒ ඒන්ජල්ව. දැන් ආයෙ පෙන්නන්නේ ධර්මලා වැඩ කරන තැන. එතන ඉන්න වැඩපලේ අයිතිකාරයා ධර්මගේ යාළුවා වුණු කරුප්පුට කතා කරලා කියනවා මං අමතර රුපියල් 200ක් දෙන්නම්. ඇතුලේ ගෝණියක් තියෙනවා ඒක යන ගමන් ගඟට දාගෙන යන්න කියලා. ඔහු ධර්මයි අනිත් යාළුවයි එක්ක මඩුව පිටිපස්සේ තියෙන මල්ල උස්සන්න යනවා ගඟට දාන්න. ඔවුන් හිතන්නේ ඒක ඇතුලේ ඉන්නේ මැරිච්ච හරක් පැටියෙක් කියලා. මේ අය ගඟ ගාවට ගිහින් වලක් කාරනවා. ඊට පස්සේ මල්ල වල ඇතුලේ තියලා පස් දාන්න හදනකොටම ධර්ම කියනවා අපි මේක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා බලමු කියලා. ඕන් මල්ලේ කට ලිහලා බලනකොට ඒක ඇතුලේ ඉන්නේ බල්ලෙක්. ධර්ම ඌට අත තියලා කියනවා මූ මැරිලා නැහැ කියලා. දුවලා ගිහින් ළඟ තියෙන වලකින් වතුර අරන් එනකොට බල්ලා ඔළුව උස්සනවා. ඕන් බල්ලගේ ඔළුව අත ගන්නවා. එතකොට එතනට එන වැඩපලේ අයිතිකාරයා අහනවා උඹලා මොකද ඕක තාම වැළලුවේ නැත්තේ කියලා. කරුප්පු කියනවා මේකේ ඉන්නේ බල්ලෙක්. ඌ මැරිලා නැහැනේ කියලා. ධර්ම අහනවා බල්ලට මොකද වුනේ කියලා. අයිතිකාරයා කියනවා කේරළේ මිනිස්සු වෛරස් ආසාදනය වුණු කුකුල් වගේක් ගෙනත් දැම්මා. ඒව කාලා බල්ලා අසනීප වුණා. ඒ වෛරස් එක මගේ කුකුළුන්ටයි හරකුන්ටයි හැදේ කියලා මම බල්ලට වහ දුන්නා කියලා. ඕකව ඉක්මනට වරලා දාපන් කියලා ඔහු එතනින් යනවා. කරුප්පු බල්ලව මරන්න හදනකොට ධර්ම කියනවා ඌ අසරණ සතෙක් එහෙම කරන්න එපා. අපි ඌව කැලේකට ගිහින් දාමු කියලා. කරුප්පුට තරහා ගිහින් උඹලට කැමති දෙයක් කරගනින් කියලා එතනින් යනවා. ධර්මයි යාළුවයි බල්ලත් එක්ක කැලේ ඇතුළට යනවා. ධර්ම බල්ලගේ ඔළුව අත ගාලා කියන උඹේ ආරක්ෂාවට උඹ මෙහෙට වෙලා ඉඳපන් කියලා. බල්ලව කැලේ ඇතුලෙන් දාලා ධර්ම ගෙදර යනවා. ධර්මට හොරෙන් බල්ලා ධර්ම පිටිපස්සෙන් යනවා. ගෙදර මිදුලට ගිහින් සද්දයක් ඇවිල්ලා පිටිපස්ස බලනකොට ධර්ම දකිනවා බල්ලා ඔහු පිටිපස්සෙන් ඇවිල්ලා කියලා. බල්ලා ධර්ම ළඟට දුවගෙන එනවා. ධර්මගේ නංගිත් බල්ලට ආදරේ. එයාලා මෙයා ගෑනු සතෙක් හින්දා කාලි කියලා නම දානවා. පහවදා ධර්ම වැඩට යනකොට කාලිත් ඒ පස්සෙන් යනවා. වැඩපලේ අයිතිකාරයා කාලිව දැකලා කරුප්පුට බැයිනවා ඇයි මම මූව මරන්නේ කියලාත් මැරුවේ නැත්තේ කියලා. ධර්ම කියනවා මමයි මූව මරන්න දුන්නේ නැත්තේ කියලා. වැඩපලේ අයිතිකාරයාට තරහා ගිහින් ධර්මට ආයේ වැඩට එන්න එපා කියලා බයිනවා. දැන් පෙන්වන්නේ අගස්ටින්ලාගේ වැඩපල.
අගස්ටින් පිලිප්ට කියනවා සේවකයෝ මදි හින්දා తాවකාලිකව සේවකයෝ ටිකක් වැඩට ගන්න කියලා. දැන් ආයෙ පෙන්නන්නේ ධර්මලගේ ගෙදර. කාලේ ධර්ම අතින් කෑම දුන්නොත් විතරයි කන්නේ. ඒකට නංගිට තරහ ගිහින් කියන ඔය බල්ලව හිටපු තැනට ගිහින් දාන්න ආපහු ඔයාව හොයන් ආවොත් මගේ සල්ලි පෙට්ටිය ඔයාට දෙනවා කියලා. ධර්ම ඒ කීව විදිහට කාලිව කැලෑව ඇතුලෙන් දාලා ගෙදර යනවා. ගෙදර ගිහින් බල්ලයිද කියලා බලන් ඉන්නවා. ධර්මගේ යාළුවා විහිළු කරනවා ධර්මට කෝ තාම නැහෙනි කියලා. ටික වෙලාවකින් කාලි ආයෙත් ධර්මව හොයන් ගෙදරට එනවා. ධර්ම කාලිව ආදරෙන් වඩා ගන්නවා. ඒ වගේම නංගිට යාගේ සල්ලි පෙට්ටියත් ධර්මට දෙන්න වෙනවා. මේ විදිහට කාලය ගත වෙලා යනවා. කාලි ධර්මත් එක්කම තමයි කාලය ගත කරන්නේ. ධර්ම යන හැම තැනටම වගේ කාලිත් පස්සෙන් යනවා. දවසක් ධර්මගේ අම්මව පොලිසියෙන් අරන් ගිහින් පෙන්නනවා. වත්තට කෙහෙල් පැල විනාශ කරන්න ආපු අලියෙක්ට පුපුරන ද්‍රව්‍ය පාවිච්චි කරලා අත් බෝම්බයක් හදලා ඌ ඉන්න දිහාට දාපු එකේ වැරද්දට තමයි මේ පොලිසියට අරන් ගිහින් තියෙන්නේ. ධර්මගේ මාමයි ධර්මයි පොලිසියට වැඳ වැටිලා ඇව එක්කගෙන ආපහු ගෙදර යනවා. ගෙදර එන අම්මට ධර්ම බයිනෝ අලියට බෝම්බයක් දැම්ම එකට. අම්මා ධර්මට බයිනෝ උඹේ තාත්තව ගහලා මැරුවේ ඒ අලිය තමයි කියලා. මේ ඉඩම බේර ගන්නයි මට ඕනේ. මොකද උඹගේ ඩිප්ලෝමාව කරන්න සල්ලි දුන්නේ මම මේ ඉඩම උකස් කරලා තමයි කියලා අම්මා කෑ ගහලා කියනවා. උඹ ගිහින් දැන් පාඩම් කරපන් කියලා අම්මා කියනවා. එයාලා ගෙදර යනකොට වැඩපලේ අයිතිකාරයා ඇවිත් ඉන්නවා. ඔහු ධර්මගේ අම්මට කියනවා මගෙන් ගත්ත සල්ලි මට ඕනේ කියලා. පොලිය ගෙවලත් නෑ තව සල්ලි ගෙව්වේ නැත්තම් ඉක්මනටම මේ ඉඩම මට උකස් වෙයි කියලා ඔහු එතනින් යන්න යනවා. මේ වෙනකොටත් ධර්ම ඉගෙන ගන්න ඉස්කෝලෙන් ධර්මගේ වැඩ තහනම් කරලා තියෙන්නේ. කෑමවල පණුව හිටියා කියලා කරපු පැමිණිල්ලක් හින්දායි ඔහුට වැඩ තහනම් වෙලා තියෙන්නේ. එදා රෑ ධර්මා මාමට කියනවා මුදලාලි සල්ලි ඉල්ලන් ගෙදරට ආවා කියලා. මේ ඉඩම බේර ගන්න නම් මට දැන් රස්සාවක් කරන්න වෙනවා කියලා කියනවා. මාමා කියනවා කීරණේ රබර් වත්තක සේවකයෝ ගන්නවා කියලා ආරංචි ආවා. මම තව දවස් දෙකකින් ඔයාව එතනට එක්කන් යන්නම් කියලා කියනවා. ඊට පස්සේ පෙන්නන්නේ ධර්ම කේරළයට යන ලෑස්ති වෙනවා. අම්මා නම් කැමති නෑ ඉගෙන ගන්න එක නවත්තලා රස්සාව කරන්න යන එකට. ඒ ධර්ම එයාගේ යාළුවෝ දෙන්නත් එක්ක කේරළයට යන්න පිටත් වෙනවා. කාලිවත් එක්කන් තමයි ඔහු යන්නේ. මෙයාලා මේ වැඩට ඇවිත් ඉන්නේ අගස්ටින්ගේ රබර් වත්තකට. එතනදී කාලිට පිරිප් ගහන්න හදනකොට ධර්ම කෑ ගහලා ඒක නවත්ත ගන්නවා. පහවදා ඉඳන් මෙයාලා වැඩ පටන් ගන්නවා. ඔවුන් මහන්සි වෙලා වැඩ කරනවා. කාලිත් ඔවුන් යන හැම තැනටම පස්සෙන් යනවා. මේ විදිහට වැඩ කරලා මාසේ අන්තිම පඩි දවසේ ධර්මලට පඩි අඩුවෙන් හම්බ වෙනවා. මේකට ධර්මයට තරහ යනවා. ඔහු පඩි දෙන කෙනාට කියනවා අපි මහන්සියෙන් වැඩ කරලත් ඇයි අපේ පඩි අඩු කරලා තියෙන්නේ කියලා. ධර්ම දිගින් දිගටම ඔහුත් එක්ක ඒ ගැන වාද කරගන්නවා. ඒක පිලිප්ට ඇහිලා එතනට එනවා. ඇවිත් කියනවා වැඩ කරන්න බැයි නම් මෙතනින් ඵලයන් කියලා. ඊට පස්සේ පෙන්නන්නේ අගස්ටින්ගේ දුවගේ උපන්දින පාටි එක. ඒ පාටි එක ඉවර වෙලා දුව තාත්තව පේන්නේ නැති නිසා තාත්තව හොයාගෙන යනවා. එතන තියෙන ගේට්ටුව අන්නකොටම එතන හිටපු බල්ලෙක් අගස්ටින්ගේ දුවව හපා කනවා. අගස්ටින් දුවගෙන ඇවිත් ඇයව හොස්පිටල් එකට අරන් යනවා. ඇයව පරීක්ෂා කරපු ડોක්ටර් අගස්ටින්ට කියනවා ඇය ගැන බය වෙන්න එපා ඇයට මොකුත් ප්‍රශ්නයක් නැහැ කියලා. දුවට සිහිය ආවට පස්සේ ඇය අගස්ටින්ට කතා කරලා කියනවා තාත්තේ මට බල්ලු බුරන සද්දයක් ඇහෙනවා මට බයයි ගිහින් බලන්න කියලා. අගස්ටින් සද්ද ඇහෙන දිහාවට ගියත් බල්ලෙක් පේන්නේ නැහැ. එතන ඉන්න සේවකයෙක්ගෙන් ඔහු අහනවා කොහෙන්ද සද්ද ඇහෙන්නේ කියලා. ඔහු ජල බීතිකාව හැදුණු ළමයෙක්ව පෙන්නනවා. ඒ ළමයා බල්ලෙක් බුරන විදිහටම බුරනවා. ඔහු ඒක දැකලා හොඳටම බය වෙනවා. ඔහු දුවලා ගිහින් ડોක්ටර්ට කතා කරා ડોක්ටර් කියනවා බය වෙන්න එපා දුවට එහෙම වෙන්නේ නැහැ. එයා දැන් කම්පණයෙන් ඉන්නේ. ඒ හින්දා ටික දවසක් යනකම් බල්ලන් එයාගෙන් ඈත් කරලා තියන්න කියලා. ඔහු පිලිප්ට කතා කරලා කියනවා දුව ගෙදර ගේන්න කලින් මේ නගරේ ඉන්න සේලම් බල්ලන්ව මරලා දාන්න කියලා. පිලිප් ඒ කිව්ව විදිහට ළඟපාතින් හැම බල්ලෙක්වම මරලා දානවා. එතන ඉන්න අනෙක් සේවකයන්ටත් කියනවා එක බල්ලෙක් මැරුවොත් 2000ක් දෙනවා කියලා. ඒ අය සල්ලි ගන්න ඕනවට බල්ල හොයා බල්ලන්ව මරලා බෙල්ල කපලා පිළිට පෙන්නලා සල්ලි ගන්නවා. ඊට පස්සේ පෙන්නන්නේ ධර්මව බලන්න එයාගේ මාමා ඇවිත් ඉන්නවා. ඔහු මාමට කෑම ගේන්න යාළුවොත් එක්ක ටවුමට යනවා. යන අතරමඟ දකිනවා යන මග බල්ල ගොඩක් මැරිලා ඉන්නවා. කඩේට යන ඔවුන් කඩේ මුදලාලිගෙන් දැනගන්නවා අගස්ටින්ගේ දුවට උණු දෙයට නගරේ ඉන්න බල්ලෝ මරනවා කියලා. ඉක්මනින් ගෙදර එන ඔවුන් කාලිව හොයනවා. කාලි කොහෙවත් පේන්නේ නැති හින්දා නගරේ පුරාම ඔවුන් තුන්දෙනා කාලිව හොයනවා. රෑ වෙනකම්ම හෙව්වත් කාලිව හම්බ වෙන්නේ නැහැ. එක පාරටම කුරුප්පු දකිනවා පාරේ යන ලොරියක කාලි තවත් බල්ලෝ වගේකුයි ඉන්නවා. ඔවුන් ඒ ලොරිය පස්සෙන් දුවනවා. ලොරිය යන්නේ පිලිප්ලා වැඩ කරන තැනට. ධර්ම දුවලා ගිහින් එතන ඉන්න කෙනෙක්ට කියනවා එයාගේ බල්ලා ලොරිය ඇතුලේ ඉන්නවා එයාට අයාව අරන් දෙන්න කියලා. එතනට එන පිලිප්ගෙන් ධර්මා බල්ලව ඉල්ලනවා.
පිලිප් කියනවා උඹ මගෙන් මෙරුම් කන්න නැතුව මෙතනින් ඵලයන් කියලා. ධර්ම කියනවා මම මගේ බල්ලා නැතුව මෙතනින් යන්නේ නැහැ කියලා. පිලිප් ධර්ම ඉස්සරහම වෙන බල්ලෙක් ගෙනල්ලා බෙල්ල කපනවා. ඊට පස්සේ කාලිය මරන්න ගේන්න කියලා පිලිප් එතන ඉන්න කෙනෙක්ට කියනවා. පිලිප් කාලිය මරන්න පිහිය උස්සනකොට ධර්ම මැදට පැනලා පිලිප්ව තල්ලු කරලා දානවා. ධර්ම එයාගේ යාළුවයි පිලිප්ලගේ සේවකීන්ට ගහනවා. පිලිප් කෑ ගහලා කියනවා ඔන්න මරපන් කියලා. මේ විදිහට එතන ලොකු රණ්ඩුවක් යනවා. දෙගොල්ලම ගහ ගන්නවා. පිලිප් මන්න පිහිය අරන් ධර්මයට කොටන්න යනකොට ධර්ම ඒ පිහිය ඇදලා ගන්නවා. එතකොටම පිලිප්ගේ අතක් කැපිලා විසික්කෙනවා. ධර්ම ඒක හිතලා කරේ නැතත් හොඳටම බය වෙලා ධර්මයි යාළුවෝ තුන්දෙනයි එතනින් කාලිවත් අරන් පැන ගන්නවා. ඒ දුවන ගමන් අනික් බල්ලන්වත් එළියට එන්න ලොරිය දොර ඇරලා තමයි යන්නේ. ඊට පස්සේ අගස්ටින්ට පිලිප්ට උණු මේ සිදුවීම ආරංචි වෙනවා. ඊට පස්සේ ධර්ම ගිහින් මේ සිදුවීම මාමයි එයාගේ යාළුවෙකුටයි කියනවා. මාමා කියනවා තවත් ඔයාලා මෙහි හිටියොත් මැරුම් කන්න වෙන හින්දා ඉක්මනට මෙහෙන් පැන ගන්න ඕනේ කියලා. මේ අය මාමත් එක්ක ඊළඟ දවසේ උදෙන්ම ගමට යන්න පිටත් වෙනවා. පාර ගාවට ආපු මේ අය දකින අගස්ටින්ගේ සෙට් එකේ මිනිස්සු පාරේ යන වාහන නතර කරලා ධර්මලව හොයනවා කියලා. ධර්මගේ මාමා වාහන වලට මුවා කරගෙන මේ තුන්දෙනාම ගමට යන බස් එකට දානවා. අගස්ටින්ගේ ගෝලයෝ ඒ බස් එකටත් නගිනවා දැකපු මේ අය ආපහු බස් එකෙන් බහලා කෙලේ පැත්තට දුවනවා. ඊට පස්සේ ධර්මගේ මාමා එයාගේ යාළුවන්ගෙන් දැනගන්නවා ධර්මලව හොයන්න හැම තැනටම කට්ටිය දාලා කියලා. ඒ හින්දා ප්‍රධාන පාරෙන් යන්නේ නැතුව කැලෑ පාරෙන් ගමට යන්න කියලා ඒ කෙනා කියනවා. මෙයාලා හරියටම කැලෑවෙන් යන පාර දන්නේ නැති හින්දා ධර්මගේ මාමා ගමේ කෙනෙක්ගෙන් කැලේ මැදින් ගමට යන හැටි අහගන්නවා. මෙයාලා කිව්ව විදිහට කැලේ ඇතුලෙන් ගමට යන්න පිටත් වෙනවා. පාර අහගන්න ගියපු අය අගස්ටින්ලගේ ගෝලෙන්ට ගිහින් කියනවා ධර්මලා කැලේ ඇතුලෙන් ගමට යනවා කියලා. ඒක දැනගත්තම අගස්ටින්ගේ ගෝලෝ ධර්මලව හොයන්න කැලේ ඇතුලට යනවා. ධර්මලා ටික දුරක් යනකොට දැනගන්නවා අගස්ටින්ගේ මැරයෝ ඔවුන් පිටිපස්සෙන් එනවා කියලා. මෙයාලව දැකපු ඒ අය මේ 4 දෙනා පස්සෙන් පන්නනවා. මේ අයට පුළුවන් වෙනවා ඒ මැරීන්ගෙන් බේරෙන්න. ඒ අතරෙම පෙන්නනවා ධර්මලට වුණු මේ සිද්ධිය එයාගේ අම්මට ආරංචි වෙනවා. අගස්ටින්ගේ දුවත් ගෙදර එක්කන් ඇවිත් ඉන්නවා පෙන්නනවා. දැන් ආයෙ පෙන්නන්නේ ධර්මලව. කොහොම හරි මැරෙන්ගෙන් බේරිලා මේ අය ඉස්සරහට යනකොට රෑ වෙන හින්දා ගුහාවක් ඇතුලේ මේ අය හැංගෙනවා. මේ අතරේ පෙන්නන හොස්පිටල් එකේ ඉන්න පිලිප්. ඔහුට සීය ආපු ගමන් සෙට් එකේ අයට කතා කරලා කියනවා ධර්මලව කොහොම හරි හොයන් ඉවරයක් කරලා දාන්න කියලා. දැන් ආයෙත් පෙන්නන්නේ ධර්මලව. ගුහාව ඇතුලේ අඳුරු හින්දා ගිනි මැලයක් ගහ ගන්නවා. ධර්මලට ඇහෙනවා මැරියෝ ළඟ ළඟටම එන සද්දේ. ඉක්මනටම ගිනි මැලේ නිමල මේ අය සද්ද නැතුව ඉන්නවා. එතනට එන මැරයෝ බෙනේ ඇතුළට එබිලා බැලුවත් ධර්මලව පේන්නේ නැහැ. කෝකටත් හැංගිලා හිටියොත් කියලා බෙනේ ඇතුළට වෙඩි කීපයක් තියෙනවා. ඒත් කිසිම සද්දයක් නැති හින්දා ඔවුන් එතනින් යනවා. ඊට පස්සේ ආයෙත් පෙන්නන්නේ අගස්ටින්ව. එයාගේ බිරිඳ කියනවා ඔයා මේ කරන වැඩේ ගොඩක් වැරදි පුළුවන් නම් මේක නවත්තන්න කියලා. ධර්මලා ගුහාව ඇතුලේ ඉදි ධර්මලව වෘකය වගේක් වට කරගන්නවා. ගිනි පන්දම් පත්තු කරලා ඔවුන්ගෙන් බේරලා මෙයාලා ගුහාවෙන් එළියට ඇවිත් ආයෙත් ගමන පටන් ගන්නවා. මෙයාලට තේරෙනවා දැන් ගමට ගොඩක් ලං වෙලා ඉන්නේ කියලා. මෙයා තීරණය කරනවා බෙදිලා ගිහින් කවුරු හරි හම්බුනොත් උදව්වක් ගන්නවා කියලා. මෙහෙම යන අතරේ ධර්මගේ මේ යාළුවව අගස්ටින්ගේ ගෝලෙන්ට අහු වෙනවා. ඔහුව තැනකට අරන් ගිහින් හොඳටම පහර දෙනවා. එයා වේදනාවෙන් කෑ ගහන සද්දේ ධර්මටයි කරුප්පුටයි ඇහෙනවා. ඒ සද්දේ හැෙන දියාවට ධර්මයි කරුප්පුයි දුවලා යනවා. ඒත් කාලිව කැලේ මැදින් තියලා තමයි යන්නේ. ධර්මලා එතනට ගියාම මැරයෝ ධර්මටයි කරුප්පුටයි හොඳටම පහර දෙනවා. ඊට පස්සේ මේ තුන් දෙනාම ගැට ගහලා අමානුෂික විදියට වද දෙනවා. ඊට පස්සේ පිලිප්ට කෝල් කරලා කියනවා තුන් දෙනාව අල්ලන් ඉන්නේ කියලා. පිලිප් හොස්පිටල් එකෙන් හොරෙන් පැනලා යනවා මේ තුන් දෙනා ඉවරයක් කරන්න හිතාගෙන. මේ අතරේ ගැට ගහලා ඉන්න ධර්මලාව මැරෙන්ට හොරෙන් අත් ලිහාගෙන ඔවුන්ට පහරලා දීලා එතනින් පැන ගන්නවා. ඒත් එක්කම අගස්ටින්ට ආරංචි වෙනවා පිලිප් හොස්පිටල් එකෙන් පැනලා ගිහින් කියලා. මැරෙන්ගෙන් බේරලා ධර්මලා දුවර යනකොට දියැලක් හම්බ වෙලා ඔවුන් ඒකෙන් පහළට පයින්නවා. අවසානට පයින් මේ යාළුවගේ කකුලට මැරයෝ වෙඩි තියෙනවා. ඇලදිගේ පහළට ඇවිත් ගොඩට ආපු මේ අයට ධර්මගේ මාමව හම්බ වෙනවා. වෙඩි වැදුණු යාළුවව ධර්මගේ මාමට බාර දීලා කියනවා එයාව හොස්පිටල් එකට ගිහින් දාන්න කියලා. ඊට පස්සේ පෙන්නන අගස්ටින් පල්ලියට ගිහින් පාපොච්චාරණය කරනවා ආයෙ ආතින් කාටවත් වැරදි වෙන්නේ නැහැ කියලා. ධර්මලාව හොයන් පිලිප් ධර්මලාගේ ගමට යනවා. ඒ අතරේ අගස්ටින් පිලිප්ට කෝල් කරලා කියනවා ඔය වැඩේ නතර කරලා ආපහු එන්න කියලා. ඒත් පිලිප්ට ඕන ධර්මලාව ඉවරයක් කරන්න. පිලිප් ධර්මගේ අම්මව අල්ලගෙන ධර්මලා හැංගිලා ඉන්න කෙසෙල් වත්තට එනවා. මේ ආරංචිය ධර්මගේ හිතවත් පොලිස් කාරයෙක් ධර්මට කතා කරලා කියනවා.
ධර්මගේ අම්මව අල්ලගත්ත පිලිප් කෑ ගහලා ධර්මට කතා කරනවා. ධර්මගේ අම්මා එයාගේ බෙල්ලට තියලා තියෙන පිහිය උදුරලා අරගෙන අම්මා මැරෙන්න පහර දෙනවා. හැංගිලා හිටපු ධර්මා යාළුවෝ එළියට ඇවිත් අලියන්ට පන්නන්න දාපු පුපුරන ද්‍රව්‍ය පත්තු කරලා පිලිප් ඉන්න දිහාවට විසික් කරනවා. ඒකෙන් පිලිප්ගේ පිරිසට ගොඩක් තුවාල වෙනවා. ඊට පස්සේ පිලිප්ව අල්ලගත්ත ධර්ම කඹයකින් ඔහුව ගැට ගහලා පිහියකින් ඔහුගේ බෙල්ල කපනවා වගේ පෙන්නනවා. ඒත් ඇත්තටම කැපුවේ ඔහුගේ බෙල්ල නෙමෙයි කඹේ. ඊට පස්සේ ධර්ම පිලිප්ට කියනවා මට හැමෝගෙම ජීවිත එකයි කියලා. පිලිප්ට වෙච්ච වැරද්ද තේරෙනවා. ඊට පස්සේ ආයෙ පෙන්නන්නේ ටික දවසක් ගියාට පස්සේ ධර්මාව හොයන් ගෙදරට එන කාලේ පැටවු කීප දෙනෙකු බිහි කරලා ඉන්නවා. මේක දැකලා ධර්මටයි එයාගේ නංගිටයි යාළුවන්ටයි ගොඩක් සතුටුයි. ඔන්න ඔය විදිහට තමයි ඒ කතාව ඉවර වෙන්නේ. අපි ආයෙ අලුත් කතාවකින් හම්බ වෙමු.